මෙක්සිකෝවේ අප ස්වාමීදුව එහෙම නැත්නම් ග්වාඩලූපේ අප ස්වාමීදුවගේ අසිරිමත් සිතුවමේ විද්‍යාවට හෙළි කරන්න බැරි වුණු අරුම පුදුම ප්‍රාතිහාර්යාත්මක කරුණු කිහිපයක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. විද්‍යාවට අනුව හෙළි වෙලා තියෙනවා මේ කාලේ මිනිස්සු ඇඳලා තියෙන්නේ පතොක් කෙදි වලින් ගොතන ලද රෙදි කියලා. සාමාන්‍යයෙන් පතොක් කෙදි වලින් ගොතන ලද රෙද්දක උපරිම ආයු කාලය අවුරුදු 20ක් හෝ 30ක්. පුදුමයට කරුණ නම් අවුරුදු 490කට වඩා කාලයක් මේ රෙදි කඩ අදටත් නොදිරව මෙක්සිකෝවේ වැජබෙමින් පැවතීමයි. මේක නිකම්ම අවුරුදු 490ක් සුරක්ෂිතව පැවතිය ආව රෙදි කඩක් නෙමෙයි. මේ රෙදි කඩ මුල් අවුරුදු 115 පුරාවටම කිසිදු වීදුරුවකින් ආවරණය නොවී තිබීමත් විශේෂ කරුණක්. ඒ අවුරුදු 115ක කාලය පුරාවටම ඉටිපන්දම් දුමාරයට සහ ඉටිපන්දම් ආලෝකයේ රස්නයට මුසු වෙලා තව ලවණ සහිත පරිසරයක මේ රෙදි කඩ මෙලෙස නොදිරා පැවතීම විද්‍යාවට විස්තර කරන්න බැරි කරුණක්. ඊළඟ දේ තමයි මේ අසිරිමත් සිතුවම 1979 අදෝ රක්ත කිරණ පරීක්ෂාවකට ලක් කරනවා. ඒ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් ටෙස්ටිං එකක්. මේකෙදි හොයාගන්න පුදුම සහගත දේ තමයි මේක අඳින්න කිසිදු පින්සලක් භාවිතා කරලා නැහැ කියලා. විද්‍යාඥයින් සමත් වෙනවා පින්තූරය ගැන ගොඩාක් පරීක්ෂණ කිරීමෙන් පසුව එක පින්සල් පාරකින්වත් තොරව මේ සිතුවම චිත්‍රයෙන් නගා තියනවා කියලා හොයාගන්න. ඉතින් වැඩිදුරටත් කෙරූ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා මේ චිත්‍රය ඇඳීමට යොදාගෙන තිබෙන වර්ණ අවට පරිසරයේ ශාක වලින් හෝ කිසිම බහුතර දෙයකින් අරගෙන නැති ඒවා කියලා. සාමාන්‍යයෙන් ශාකාශ්‍රිතව හෝ සතුන් ආශ්‍රිතව හෝ බහුලව ලැබෙන යම්කිසි ඛනිජ මූලාශ්‍රයකින් මේ වගේ පාට හදාගෙන තියෙනවා. නමුත් මේ මෙක්සිකෝවේ වැජබෙන අසිරිමත් සිතුවම ග්වාඩලූපේ අප ස්වාමීදුවගේ සිතුවම මේ කිසිදු ආකාරයක තීන්තයකින් පින්තරුවි නොමැති බවට විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. ඊට අමතරව මෙහි ප්‍රධාන දේ තමයි විද්‍යාඥයින්ට අනුව ඇස් මවිත කරන සිදුවීම තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ රෙදිකඩ උඩ නෙමෙයි. රෙදිකඩත් එක්ක බැලුව විට මෙහි තීන්ත රෙදිකඩ ඇතුළට කිඳා බහැලා නැහැ. රෙදිකඩ උඩ පාවෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් විද්‍යාවටත් විස්තර කරගන්න බැරි වෙච්ච ඒ අපූර්ව සිතුවම ග්වාඩලූපේ අප ස්වාමීදුව සිතුවමේ තවත් අභිරහසක් මේ විදියට දිගටම අප තමග තියෙනවා. ඊළඟ පුදුම දේ තමයි දැස් ඇතුලේ ජීවමාන මිනිසුන් 19ක් බලා ගන්න පුළුවන් වෙච්ච එක. මේක ටෙස්ට් කරලා තියෙනවා ආචාර්ය විශේෂඥ වෛද්‍ය ජෝසප් ටොන්ස්ට්මාන්. මොහුට අනුව මේ සිතුවම ඇඳලා තියෙන දේවමෑණියන්ගේ ඇහැ තුල මිනිස්සු 19 දෙනෙක් නිරූපණය කරනවා. වැඩිදුරටත් කෙරූ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා දේවමෑණියන්ගේ ඇහැ තුල ජීවමාන ලෙස ට්‍රිපල් කෝනියල් රිෆ්ලෙක්ෂන්. සැබෑ මිනිස්සෙක්ගේ ජැකින් බලද්දී ඒ ඇහැ තුලට තුවම නැත්නම් රූපය දිස් වෙන අයුරෙන්ම මේ චිත්‍රය තුල ඒ දිස්වීම මේ විදිහටම සනිටුහන් වෙලා තියෙනවා කියලා. ඒ රූපේ මරියතුමීගේ ඇස් දෙක ඇතුලේ ඉන්න 13 දෙනා අතරේ මේ ප්‍රාතිහාර්ය වීමට පාදක වෙච්ච ජුවාන් දියාගෝ මුනිතුමාගේ ඉඳලා ඒ කාලේ හිටපු රදගුරුතුමා දක්වා ඒ අවඩ හිටපු කට්ටියව මරියතුමී මේ ඇස් දෙකේ සටහන් කරගෙන තියෙනවා කියලා තමයි විශේෂඥ අක්ෂි වෛද්‍ය ජෝසප් ටොන්ස්ට්මාන්ට අනුව විද්‍යාවෙන් තහවුරු වෙන්නේ. ඊළඟ විශේෂඥය තමයි මේ රෙදි කඩේ උෂ්ණත්වය කවදාක්වත් වෙනස් නොවී පවතීම. රෙදි කඩ පවත්නා පරිසරයේ උෂ්ණත්වය මිටින් මිට වෙනස් වුණත් මේ රෙදි කඩ හැම වෙලේම එකම උෂ්ණත්වයේ තිබිලා තියෙනවා. දත්තවලට අනුව ෆැරන්හයිට් 98.6ක උෂ්ණත්වයක් එක දිගට රෙදි කඩ පරීක්ෂා කරන හැම වෙලේම රෙදි කඩ තුල තිබිලා තියෙනවා. 98.6යි ෆැරන්හයිට් කියන අගය විශේෂ අගයක්. මොකද එය සාමාන්‍ය ජීවත් වෙන මිනිසෙකුගේ ශරීර උෂ්ණත්වයයි. ඉතින් ඒ රෙදි කඩ තුල පරිසරයේ උෂ්ණත්වය සීත ඍතුවට ගියත්
ග්‍රීෂ්ම ඍතුවට ආවත් හැමදාම තිබිලා තියෙන්නේ 98.6යි. මේ සිතුවමත් එක්ක බැඳි ඊළඟ ප්‍රාතිහාර්ය තමයි මේ සිතුවම කවදාක්වත් විනාශ වෙන්න කරන්න කාටවත් හම්බෙලා නැහැ. අවස්ථා දෙකක්ම සිතුවමට දැඩි ලෙස හානි පැමිණෙන ලෙස විනාශ වීමට තර්ජනයට ලක් වෙලා තියෙනවා. හැබැයි අදටත් මේ අසිරිමත් ගුවාඩලූපේ අපස්වාමි දූ ප්‍රතිමාව විජයමානව මෙක්සිකෝවේ පල්ලියේ බැබලෙනවා. 1785 දී වැරදීමකින් නයිට්‍රික් අම්ලය වැටලා තියෙනවා මේ රෙදිකඩ උඩට පරීක්ෂණ අවස්ථාවකදී සේවකයෙකුගේ වැරද්දෙන්. හැබැයි ඇස් අදාහගත නොහැකි කරුණ කියන්නේ ඒ පැල්ලම දවස් 30කට පස්සේ ඒ තිබ්බ තැනින් මැකිලා ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් නයිට්‍රික් අම්ලය වැටෙනවා කියන්නේ රෙදිකඩ සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේ පැල්ලම මෙලෙස මැකීම අභිරහසක් කියලායි විද්‍යාඥයින් අදටත් පවසන්නේ. එය තාමත් විසඳීමට විද්‍යාඥයින් අපොහසත් වෙලා තිබෙනවා. 1921 දී මේ පල්ලිය ඇතුලේ සිදුවෙච්ච බෝම්බ ප්‍රහාරය. 1921 දී සිතුවම ළඟම තිබ්බ මල් පෝච්චියක් ඇතුලේ බෝම්බයක් සංගවලා විශාල ප්‍රහාරයක් දියත් කරනවා ත්‍රස්තවාදීන් විසින්. ඒ වටේම බැසිලිකාවේ තිබිච්ච කිරිගරුට පඩිපෙළවල් පවා විනාශ වෙච්ච මේ බෝම්බයෙන් සිතුවම තැන්පත් කර තිබූ වීදුරුවටවත් අංශු මාත්‍රයක කිසිදු හානියක් වෙලා තිබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක චිත්‍රයක් කියලා ගත්තොත් අපි මේ වෙනකන් කතා කරේ මේක සිතුවමක් ලෙස සැලකලා. සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පියෙක් අඳින සිතුවමක තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි පෙර සකසුම්. හැබැයි NASA ආයතනය මගින් ඉතා මෑත කාලයේදී කළ පරීක්ෂණයකින් හමු වෙලා තියෙනවා මේක අඳින්න කිසිදු පෙර සැකසුමක් ඇඳ නැති බව. සහ මේ චිත්‍රයේ ඇඳ තිබෙන්න රෙදි මතු පිට කිසිදු තීන්ත පාරක් ගැල්වී නොතිබෙන බවත්. අර මුලින් කරපු ප්‍රතිඵලය නැවතත් එලෙසම නූතන තාක්ෂණයනුත් සනාත වෙලා තියෙනවා මේක ප්‍රාතිහාර්යාත්මක චිත්‍රයක් කියලා. ඊට අමතරව NASA ආයතනයේ පරීක්ෂාවෙන් පසු කළ වැඩිදුර පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා this paint is not made by human. ඒක තමයි විද්‍යාඥයින්ගේ අන්තිම කන්ක්ලූෂන් එක වෙලා තියෙන්නේ. මෙය මිනිසෙකු විසින් කරන ලද සිතුවමක් නොවේ. ඉතින් විද්‍යාවට විස්තර කරන්න බැරි වෙච්ච මේ අර්ම පුදුම ගුවාඩලූපේ අප ස්වාමිදූගේ සිතුවම අදටත් මේ මොහොත වන විටත් මෙක්සිකෝවේ බැසිලිකාවේ වැජඹෙමින් පවතිනවා. එතෙන්ට ගිහිල්ලා මෙක්සිකෝවේ අප ස්වාමිදූ එහෙම නැත්නම් ගුවාඩලූපේ අප ස්වාමිදූගේ දෙව් පිහිට ලැබුව අය බොහෝමයි. බැතිමතුන් රාශියක් අදටත් තමන්ගේ ප්‍රශ්න කම්කටොළු දුක් ගැනවිලි අරන් ඒ දේ මාතා පාමුලට යනවා. එදා ජුවන් දියගෝ අප්‍රිකාවේ පීඩා විඳින්න සිටි කතෝලික දහම එන්න යටපත් වෙමින් පැවති සමාජයකට ප්‍රාතිහාර්යයක් පෙන්නලා මෙක්සිකෝවේ බොරු ආගම් බොරු දේවල් බවට පත් කරලා කිතුණු දහම මෙක්සිකෝවේ හද පත්ලටම මෙක්සිකෝව කියන රටේ කිතු දහම ස්ථාපිත කරන්න දේව මාතාවන් වහන්සේ ජුවන් දියාගෝ ආධාරයෙන් මේ ප්‍රාතිහාර්ය කළා වගේ අදටත් එම බැසිලිකාවේ සිට එතනට යන බැතිමතුන් දහස් ගණනකගේ ජීවිත තුළ එතුමිය ප්‍රාතිහාර්ය කරමින් සිටිනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා. කමෙන්ට් කරලා තියන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගුවාඩලූපේ අප ස්වාමිදූගේ මහිමය අපි ලොව පුරා ප්‍රකාශ කරමු. එහෙනම් නැවතත් මෙවැනිම ප්‍රාතිහාර්ය ගැන කතා කරන Divine Diaries වීඩියෝ එකකින් හමු වෙන තෙක් cheers for your time.